හායි වීවර්ස් ටෙක් ඇකඩමි YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට ගෙනාවේ ගොඩම වටින වීඩියෝ එක. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න යාළුවනේ. ඔයාලා YouTube කරනවා නම් ඒ වගේම ඔයාලා මොකක් හරි දෙයකට ඔයාලා banner එකක් එහෙම හදනවා නම් ඔයාලට ඕනි වෙනවා YouTube කරනවා නම් ඔයාලට thumbnail එක හදාගන්න ඕනි. ඉතින් මේ thumbnail හදනවා නම් Photoshop එක පාවිච්චි කරලා ඔයාලට ටික වෙලාවක් ඉදලා තමයි quality එක හදාගන්න පුළුවන්. හැබැයි දැන් ඔයාලට ChatGPT use කරලා ඔයාලට තාම quality එකට ඔයාලා අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එකෙන් ඔයාලට thumbnail වගේම ඔයාලට banner image ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ වැඩේ කරගන්න කියලා. ඉතින් ඔයාලා ඉස්සෙල්ලාම Play Store එකට යන්න. Play Store එකට ගිහලා ඔයාලා ChatGPT කියලා search කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ app එක ඔයාලා ෆෝන් එකට download කරලා තියාගන්න. ඊට පස්සේ ඔයාලා මේක open කරගන්න. හරි ඉතින් යාළුවනේ දැන් ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකකට වැටෙනවා. දැන් ඔයාලට YouTube එකට අවශ්‍ය thumbnail එක හදාගන්න ඕන නම් ඔයාලා මෙන්න මෙතන type කරගන්න ඉස්සෙල්ලා ඔයාලා මෙන්න මෙතන plus mark එක touch කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන create image කියලා icon එකක් තියෙනවා. අන්න එතන ඔයාලා touch එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන type කරගන්න ඕනේ මේ විදිහට මට YouTube thumbnail හදාගන්න ඕනි. ඒකේ මෙන්න මේ ටික අඩංගු වෙන්න ඕනි. හරි ඉතින් යාළුවනේ දැන් ඔයාලා එන්නේ විදිහට ඔයාලා ඒ විදිහට ටයිප් කරගෙන ඔයාලා මෙන්න මෙතන කමා ලකුණු වශයෙන් ඔයාලට ඔයාලා YouTube thumbnail එකේ හරි banner image එකේ හරි ඔයාලට අවශ්‍ය කරුණු ටික මෙන්න මේ විදිහට කමා ලකුණු වශයෙන් ටයිප් කරගන්න ඕනි. මම මේ විදිහට ඔයාලට උදාහරණයක් විදිහට මේ විදිහට පෙන්නන්නම්. එකෙන් වීඩියෝ එඩිට් කරන හැටි. හරි ඉතින් යාළුවනේ දැන් මම මේ විදිහට ඔයාලට උදාහරණයක් විදිහට මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය දේ මේ විදිහට ටයිප් කරලා ඊට පස්සේ කමා ලකුණෙන් වහලා ඊට පස්සේ ඔයාලා මෙන්න එතන මේ තියෙන යාළුවනේ අප්ලෝඩ් icon එක වගේ එක අන්න එතන වල ටච් එකක් දෙන්න. ඊට පස්සේ යාළුවනේ ඔයාලට විනාඩියක් වගේ පුංචි කාලයක් ඇතුළත ඔයාලට YouTube එකට දාන්න පුළුවන් ලස්සන thumbnail එක ChatGPT හරහා ඔයාලට create කරලා දෙනවා. ඉතින් අපි බලමු මේක create වෙලා ඉවර වුණාට පස්සේ. හරි ඉතින් යාළුවනේ දැන් ඔයාලට පේනවා ඇති ChatGPT app එක හරහා අපිට ලස්සන thumbnail එක මේ විදිහට හදලා දුන්නා. දැක්කේ නේද යාළුවනේ? මේ විදිහේ ඔයාලට ලස්සන thumbnail ඔයාලට ChatGPT හරහා ඔයාලට හදාගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට thumbnail විතරක් නෙවෙයි ඔයාලට මේකෙන් banner image උනත් ඔයාලට හදාගන්න පුළුවන්. අන්න ඒ විදිහට ඔයාලට එතන type කරලා දැක්කේ නේද යාළුවනේ? දැන් ඔයාලට මෙතන මොකක් හරි වෙනසක් කරගන්න ඕන නම් ඔයාලා මෙන්න මෙතන edit කියන තැන touch කරලා ඔයාලට හිතන්නකෝ ඔයාලට මේකේ background color එක වෙනස් කරගන්න ඕන කියලා. ඔයාලා මේ විදිහට change background color කියලා ඔයාලා ගෙවුවට පස්සේ ඔයාලට කැමති කලර් එක මේ විදිහට සිලෙක්ට් කරගන්න පුළුවන්. මම මේ විදිහට yellow දෙනවා. yellow නෙමෙයි red කියලා දෙනවා. ඉතින් යාළුවනේ ඊට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ ඔයාලට මේ විදිහට ඔයාලට මේ විදිහට image එකේ ඔයාලට පොඩි පොඩි edit
කරගන්න පුළුවන්. ඉතින් මේක ChatGPT වලට ආවේ මේ ළඟදී. ඉතින් මේක ගොඩක්ම වටිනවා. ඔයාලා YouTube කරනවා නම් ඒ වගේම ඔයාලා banner image හදා ගන්න ඕන පාසින් වලට මේ ChatGPT use කරලා මේ විදිහට ඉතාම quality image හදා ගන්න පුළුවන්. හරි ඉතින් යාළුවනේ දැන් මේ message ආවා දැක්කේ නේද යාළුවනේ? දැක්කනේ? ලස්සනට ඒ විදිහට quality එකට ආව හැටි. දැක්කනේ මම කලර් එක වෙනස් කරේ red කියලා. දැක්කේ නේද යාළුවනේ? මේ වගේ quality thumbnail හදා ගන්න පුළුවන් ඔයාලට ChatGPT හරහා. ඉතින් ඔයාලට මේක download කරගන්න ඕන නම් ඔයාලා මෙන්න මෙතන තියෙනවා යාළුවනේ මේ. යාළුවනේ මෙතන ඔයාලා ටච් එකක් දීලා ඔයාලට මේක download කරගන්න පුළුවන්. මේ විදිහට ඔයාලා gallery එකට මේක download වෙනවා. ඉතින් මොකද හිතන්නේ අද වීඩියෝ එක ගැන? මේ වගේ ටෙක් වීඩියෝස් මම නිතරම ගේනවා. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන අත්වල subscribe button එක click කරලා එතන තියෙන හැමත් bell icon එක all දාලා තියාගන්න යාළුවනේ. අනිත් අයට බලන්න මේ වීඩියෝ එක share කරන්න. අදට යනවා සුබ දවසක්.